සුබ උදෑසන සියලු දෙනාටම අද මම ඕගොල්ලන්ට කියලා දෙන්නන්නේ ගොඩක් අය තියෙන ප්‍රශ්නයක් ගැන. වීඩියෝ එකට යන්න කලින් මම මෙතනින් පුංචි වීඩියෝවක් දෙන්නම්. අපේ channel එකට අලුතින් සම්බන්ධ වෙන්න නම් subscribe කරලා bell icon එක click කරලා එකතු වෙන්න වීඩියෝ එකට. එහෙනම් අපි යමු වීඩියෝ. ගොඩක් අය තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද හරියට short වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්නේ කොහොමද කියන එක. මම ඊගෙන අද කියලා මුලින්ම ඕගොල්ලෝ මෙතන create කියන එක ක්ලික් කරලා upload video කියන එකට යන්න. වටින් පොඩ්ඩක් සාධ්‍යයෙන් ගණන් ගන්නකෝ. එතකොට මෙන්න මේ වගේ එකක් තියෙනවා drag and drop video files to upload. එතන select files කියන එක ඔය වෙනවා. එතකොට ඕගොල්ලෝ මේ videos තියෙන එකට ඕගොල්ලෝ එනවා automatically. චුට්ට වෙලාවක් ඉන්න. මේ වගේ ඔයගොල්ලෝ වීඩියෝස් තියෙන එකට එනවා. මම මෙන්න මේක ක්ලික් කරනවා. මේක එතකොට අප්ලෝඩ් වෙනවා ඔටෝමැටිකලි. ඒක අප්ලෝඩ් වුණාට පස්සේ ඒක මෙතන වෙනවා. එතන ඔයගොල්ලෝ දෙන්න ඕනේ ටයිටල් එක. මම ඒකට දෙනවා dangerous jobs in the world කියලා. මේ ටික සම්පූර්ණ කරගන්න ඕනේ. මෙතන ඔයගොල්ලෝ ස්ලෑෂ් ටැග් එකක් හරි ඉමෝජි එකක් හරි දාන්න පුළුවන්. ඉමෝජි එකක් දානවා නම් අනිවාර්යෙන් ස්ලෑෂ් ටැග් එකක් දෙන්න ඕනේ. මෙතන ස්ලෑෂ් ටැග් එකක් දෙන්න ඕනේ. මම මේක දානවා viral හරි මොකක් හරි ඒ වගේ එකක් දාන්න. viral මේක දාගන්න. ඊට පස්සේ description. ඒකට මම මේකම copy කරනවා. ඔයගොල්ලන්ට වෙන එකක් ඕන දාන්න පුළුවන්. මම මේකම copy කරලා දානවා. ඊට පස්සේ මෙතන තියෙනවා audience කියලා. ඒක අනිවාර්යෙන් ඕගොල්ලෝ දෙන්න ඕනි no it's not made for kids කියන එක. නැත්නම් ඒක පොඩි අයට විතරයි බලන්න පුළුවන්. මෙතන මේකෙත් ඔයා මේක තියෙනවද කියලා බලන්න ඕනේ. ඊට පස්සේ මෙතන මේක නම් අවශ්‍ය වෙන්නේම නැහැ. ඕන දාන්න පුළුවන්. මම මේක දාන්න නැතුව ඉන්නවා. මෙතන ඔයගොල්ලෝ අනිවාර්යෙන් දෙන්න ඕනි no කියන එක. ඊට පස්සේ පල්ලෙහාට කියන්න තියෙනවා tag කීප. මම tag කීපයක් වුණත් ඔයගොල්ලන්ට දෙන්න පුළුවන්. මම එක tag එකක් විතරක් දෙනවා මෙතනදී. මේ වගේ ඔයගොල්ලෝ tags කීපයක් දෙන්න. එතන language ඒක අවශ්‍ය නැහැ. මෙතන ඕගොල්ලෝ කරන වැරද්ද තමයි ඕගොල්ලෝ මේක පිටරටට යවන්න ඕන නම් USA හරි චයිනා හරි ඒ වගේ නමක් දෙනවා. හැබැයි මෙතනට ඕගොල්ලෝගේ රට දාගන්න ශ්‍රී ලංකාව. ශ්‍රී ලංකාව. ඕගොල්ලෝ හිතන ඇති ඒක ලංකාවේ කට්ටිය විතරයි බලන්න කියන්නේ. නෑ. එතකොට මේක සමහර කියන්නේ ගොඩක් කියන්නේ ශ්‍රී ලංකාවටත් බලන්න පුළුවන් පිටරට අයටත් බලන්න පුළුවන්. මෙතන ශ්‍රී ලංකාව කියන එක දෙන්න. ඊවස්සේ මේ ටික හරි. ඕගලන්ට ඕන මේක මෙතන ස්ලෑෂ් ටැග් කීපයක් වුණත් දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතන next කියන එක ඔබන්න ඕනේ. මෙතන add කරන්න පුළුවන් close කරලා දාන්න පුළුවන්. මම මේක දාන්නේ next කියන එක දාන්න. ඊට පස්සේ text. ඊට පස්සේ next කියන එක දාලා save කියන එක දාන්න. මෙතන ඔයගොල්ලෝ publish කරන එක අනිවාර්යෙන් දෙන්න ඕනේ public කියන එක. එතකොට everyone can watch your video. සමහර අය private කියලා දානවා. එතකොට only you and people you choose can watch your video. මෙතන public කියන එක දාගන්න. නැත්නම් ඔයා invite කරන කට්ටියට විතරයි බලන්න. ඊට පස්සේ publish කියන එක දෙන්න ඕනේ.
මෙතන මේ වගේ එකක් ඕන්න close. එතකොට මෙතන මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඔයගොල්ලෝ අප්ලෝඩ් කරපු වීඩියෝ එක. මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එක. මේ වගේ කරාම ගොඩාක් දුරට ඔයගොල්ලන්ගේ වීඩියෝ එකට views වැටෙනවා. අද වීඩියෝ එකට එක්කලා හිටපු ඔබ සැමට ස්තුතියි. මම ආයෙත් මතක් කරනවා channel එකට අලුතෙන් join වෙච්ච කෙනෙක් නම් සහ වීඩියෝ එක enjoy කරා නම් අනිවාර්යෙන් පල්ලෙහා තියෙන subscribe button එක click කරන්න.